අපේ කතාවේ අවසාන කොටස් වලටයි දැන් මේ අපි ඇවිල්ලා ඉන්නේ. හෙට මම මේ කතාව හමාර කරනවා. ජෝබ්ගේ කතාවේ අපි දැන් ඉගෙන ගත්තා. ජෝබ් කියන්නේ හැම දෙයක්ම තිබිච්ච මිනිස්සෙක්. නමුත් ජෝබ්ගේ ජීවිතය විනාශය පටන් ගන්නවා. හිටිය දරුවෝ ටික තිබිච්ච සතා සිව්පාව ටික ඔක්කොම නැති වෙලා විනාශ වෙලා යනවා. ජෝබ්ගේ අංග පුරා කුෂ්ඨයක් එනවා. ඒ සියල්ල සිද්ධ වුණේ ඇයි කියලා මම ඉගෙනුවා. මෙහෙම වැටලා හිටිය ජෝබ් හොයාගෙන එනවා එලිපාස් බිල්දාඩ් ෂෝපර් කියන යාළුවෝ තින්දෙනා. ජෝබ් ළඟ දවස් 7ක් රෑ 7ක් වාඩි වෙලා ඉන්නව මොකුත් කියන්නේ නැතුව. ඊට පස්සේ දවස් 7කට පස්සේ ජෝබ් කට අරින්න පටන් ගන්නවා. හැබැයි ජෝබ් මොකද කරන්නේ? ඉස්සෙල්ලා නම් ජෝබ් කිව්වේ සමිඳුන්ගෙන් ලැබුවා, සමිඳුන් දුන්නා, සමිඳුන් ගත්තා, සමිඳුන්ට ප්‍රශංස වේවයි කියලා. දැන් මෙන්න ජෝබ් ඒ කතා නැහැ. තමුන්ගේ උපන්දිනයට බිහි කරපු අම්මගේ කුසට කිරිදුන් පයෝදරවලට ශාප කරනවා. ඔන්න ඊට පස්සේ යාළුවෝ තුන්දෙනා කතා කරන්න පටන් ගන්නවා. මුලින්ම එලිපාස්, ඊට පස්සේ බිල්දාඩ්, ඊට පස්සේ ෂෝපර්. හැබැයි ඒ කතා කරපු හැම වචනයක්ම ජෝබ් තව තවත් තුවාල කළා. තව තවත් ජීවිතය ගැන කලකිරීමක් ඇති වුණා. තව තවත් දෙවියන් වහන්සේ ගැන කලකිරීමක් ඇති වුණා. වැටලා හිටිය මනුස්සයට නැගිටින්නට හයියක් උනේ නැහැ ඒ කතා කරපු වචන. වැටලා හිටිය මනුස්සයට බලාපොරොත්තුවක් දෙන වචනයක් උනේ නැහැ ඒ වචන. තව තවත් මානසිකව වැටෙන්නට, දෙවියන් ගැන කලකිරෙන්නට, තමන්ගේ ජීවිතයේ වෙච්ච දේ ගැන කලකිරීමකින් යුතුව නෙගටිව්ලි දකින්නට යොමු වුණා. මම ඒ ඔස්සේ ඔයගලන්ට කියලා දුන්නා ඇතුලේ තියෙන පණිවුඩය, ඇතුලේ තිබෙනා මඟ පෙන්වීම. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. දැන් එලිපස්ලා කතා කරනකොට, බිල්දාඩ් ෂෝපර්ලා කතා කරනකොට මම කිව්වා ජෝබ් ඒ කතා කරපු දෙයට උත්තර දුන්නා. මේ ජෝබ් දුන්න උත්තර දිහා අපි දැන් බලන්නට යන්නේ. එලිපස්ට දුන්න උත්තරය, බිල්දාඩ්ට දුන්න උත්තරය, ෂෝපර්ට දුන්න උත්තරය. ඇයි? ඒ උත්තරය තුල තියෙනවා ජෝබ්ගේ මානසිකත්වය. ඒ උත්තරය තුල තියෙනවා ජෝබ් දැන් ජීවිතය දිහා බලන හැටි, දැන් දෙවියන් වහන්සේ දිහා බලන හැටි. දැන් මං කිව්වා මේක මේ යකත් එක්ක තිබිච්ච ප්‍රශ්නයක් නේද? දෙවියන් වහන්සේ යකාට කිව්වා ඔයාගේ කොල්ලව මම අල්ලන්න යන්නේ, මට chance එකක් දෙන්න මම පෙන්නන්නම් කොල්ලට වෙන දේ. එහෙම කියලා තමයි යකා ඇවිල්ලා ඔය වැඩ පටන් ගත්තේ. ඒ නිසා මුලින්ම ජෝබ් දින්න, දෙවියෝ දින්න, දැන් මෙන්න යකා දිනාගෙන යනවා. අපි බලමු කොහොමද කියලා. ජෝබ් දුන්න උත්තරවල ජෝබ්ගේ මානසිකත්වය කොයි වගේද උනේ? දැන් අපි ඉස්සෙල්ලාම පෙරලනවා 26 වන පරිච්ඡේදය, ජෝබ්ගේ පොතේ 26 වන පරිච්ඡේදයේ පළවෙනි වගන්තිය ඉඳන් 4 වන වගන්තියට. මොකද්ද ජෝබ් කියන්නේ? එකල ජෝබ් මෙලෙස පිළිතුරු දුන්නේය. කාටද මේ කියන්නේ? යාළුවෝ තුන්දෙනාට. අසරණ මෙමාහට ඔබ දිරිය දුන් හැටි හරි කදිමයි. මගේ දුබල අතට වීරිය දුන් හැටි හරි අගෙයි. අනුවන කෙනෙකුට ඔවා වදන් දී හරි අවබෝධය ගෙන දුන් හැටි අනේ යසයි. ඔබ ඔය දිග හැල්ල කීවේ කාටද?
එය පැවසීමට වරම් ලැබුවේ කාගෙන්ද අහනවා මරු මේ වැටිලා ඉන්න මට කියපු වචන ටික බොහොම හොඳයි ඈ. මගේ සිත සැනසෙනවා. මාව ශක්තිමත් වෙනවා තව කියන්න. දැන් එහෙම වෙනවනේ අපිට නේ. අපි මේ වැටිලා ඉන්නකොට අර මං කිව්වේ සමහරලාට වැටිලා ඉන්නකොට මේ කියන වචන වලින් තවත් එපා වෙනවා ජීවිතය. තවත් කලකිරෙනවා ජීවිතය. නේද? මෙන්න ජෝබ් මේ මං කියේ මේ ජෝබ්ගේ කතාව නෙමෙයි අනේ. මේ ඔයාගේ කතාව. මේ මගේ කතාව. මේ ඔයාට වෙන දේ. මේ මට වෙන දේ. මේ එන්නේ ඒකයි. දැන් මෙන්න බලන්න කලකිරීම පටන් ගන්න හැටි. අපි ඊට පස්සේ යනවා නවවන පරිච්ඡේදයට පොඩ්ඩක්. දැන් මං කිව්වේ එහාට මෙහාට පෙරලන්න වෙනවා මේකේ අවබෝධය ලබා ගන්නට. හරි? නවවන පරිච්ඡේදයට යනවා ජෝබ් පුතේ. මොකද්ද? දෙවන වගන්තිය පොඩ්ඩක් ගන්නවා මම. හරි දැන් කියනවා මරුවා නියමයි. මට කියන වචන බොහොම හොඳයි මේ වැටිලා ඉන්න වෙලාවේ. ඊට පස්සේ බලන්න ඔය සියල්ල ඇත්තම බව මම හොඳින් දනිමි. එතුමන්ට විරුද්ධව පැමිණිල්ලක් කර මිනිසෙකුට ජයගත හැකිද? 14 එසේනම් 14:15 එසේනම් එතුමන් සමග සුදුසු වචනින් වාද විවාද කිරීමට හැකියාවක් මට තියෙනවද? මා නිදොස් වූද එතුමන්ට උත්තර දීමට මම අපොහොසත් වෙමි. දැන් පිළිගන්නවා හරි. ඔය කියන කතා ඇත්ත වෙන්න පුළුවන්. නමුත් මට දෙවියන් වහන්සේත් එක්ක වාද විවාද කරන්න බෑ. මට දෙවියන් වහන්සේගෙන් මගේ නිර්දෝෂ බව පෙන්වන්න බෑ. දැන් මම මේ කියන්නේ පොඩ්ඩ ජෝබ්ගේ මානසිකත්වයේ විනාශ වෙලා යන හැටි. ඔන්න බලන්න ජෝබ් කියන ප්‍රබලම වචනය අපි යනවා 17 සහ 18ට නවවන වගන්තියේ නවවන පරිච්ඡේදයේ. හරිද? මෙන්න ජෝබ් කියනවා එතුමානෝ සැඩසුලගින් මට පහර දී තව තවත් මට නිකුරුණේ තුවාල කළසේක. එතුමානෝ මට හුස්ම ගන්නටවත් ඉඩ නොදී සිත් තැවුලෙන් මා පුරවනසේක. කලකිරීම නේද? දෙවියන් වහන්සේ ගැන කලකිරීමි. ඉස්සෙල්ලනම් ජෝබ් කිව්වේ සමිදානෝ දුන්සේක, සමිදානෝ ගත්සේක, සමිදානෝට ප්‍රශංසා වේවයි කියලා. දැන් කියනවා වැඩක් නෑ. අපි ඇදහුවා තමයි මට කරපු දේ. මාව සැඩසුලකට අහු කරලා පහර දුන්නා. නිකම් මට තුවාල කරන්නේ මං හොඳට හිටිය මිනිස්සයා. මම කරදරයක් කරන්නේ නැතුව හොඳට දෙයියෝ අදහගෙන හිටිය කෙනා මට නිකරුණේ තුවාල කළා. මට හුස්ම ගන්නවත් ඉඩ දෙන්නේ නැතුව මගේ හදවත සිතය තුවාල වලින් පෙරෙව්වා. අපිට මේ වගේ දැනෙන අවස්ථාවන් ජීවිතේ තියෙනවා. මං කිව්වා ඉස්සෙල්ලා මේ අපේ කතාව ජෝබ්ගේ කතාව නෙමෙයි. අපි කොච්චර දෙවියන් වහන්සේට ලං වෙලා හිටියත්, අපි කොච්චර දෙවියන් වහන්සේත් එක්ක ගමනක් ගියත්, අපි කොච්චර ලැබලා තියෙන දේවල් වලට දෙවියන් වහන්සේට ප්‍රශංසා කළත්, අපි ප්‍රශ්න වලට මැදි වෙලා ඒවා විස දෙන්නේ නැතිකොට, රෝගය සුව වෙන්නේ නැතිකොට, කරදරය ඉවර වෙන්නේ නැතිකොට, හැමදාම කඳුළු විතරක් ඇස්වල පිරීලා තියෙනකොට ජෝබ් වගේ කලකිරෙන එක හරි සාධාරණයි, ස්වභාවිකයි. ඔයාගේ ජීවිතයට එහෙම වෙලා තියෙනවා. ඔයාගේ ජීවිතේ ඔයා එවැනි තත්වයන් වලට පත් වෙලා තියෙනවා. ඇයි දෙයියනේ මට මෙහෙම කරන්නේ? දැන් ඇති දෙයියනේ මාව මේ විදියට පීඩාවට පත් කරන්නේ ඇයි කියලා අපි අඬනවා. මෙතන තාත්තා ඉන්නවද දන්නේ මේ දවස් 2-3කට ඉස්සරලා අපි මෙහියන් වලට සහභාගී වෙන තාත්තා කෙනෙක් ඇවිල්ලා මට කියනවා ෆාදර්
මම ජෝබ් ෆාදර් කකුලේ තුවාල පෙන්නලා කියනවා. ඒ වගේ මහ පුදුමාකාර ඒ මන් දන්නවා ඒ තාත්තා හරි යහපත් තාත්තා කෙනෙක්. පූජාවට මෙහෙයන් වලට සහභාගී වෙන තාත්තා කෙනෙක්. හරිම අහිංසක තාත්තා කෙනෙක් මන් දන්නමයා. නමුත් එයා පුදුමාකාර විදියට මානසික වැටිලා තියෙනවා යම් යම් ප්‍රශ්න නිසා. ෆාදර් මම ජෝබ් ෆාදර් කකුලේ තුවාල පෙන්නලා කියනවා. ඒ නිසා මේ ජෝබ්ගේ හඬ මගේ හඬ. ජෝබ්ට වෙච්ච දේ මට වෙච්ච දේ තුල මම ක්‍රියාකාරී වෙන විදිහටම තමයි එදා ජෝබ් ක්‍රියාකාරී වෙලා තියෙන්නේ. 21යි 22යි බලමුද අපි ටිකක් 9 වෙනි පරිච්ඡේදේ. මා නිදොස්වද ජීවිතෙන් මට කමක් නැත. දැන් මට ජීවිතෙන් වැඩක් නැත. මට කොයි එකත් එකයි. වැරදිවත් නිවැරදිවත් දෙවිතුමන් අප විනාශ කරන බව පෙනේ. මම මේ පියවරෙන් පියවර ගියන්නේ. ජෝබ් තුල දැන් ඉස්සෙල්ලා තිබිච්ච විශ්වාසය නැති වෙලා ගිහිල්ලා, බැදියාව නැති වෙලා ගිහිල්ලා, ලැදියාව නැති වෙලා ගිහිල්ලා කියනවා දැන් ඉතින් මට උන්නත් 1000යි මලත් 1000යි. ඒ වගේ වචනයක් කියන්නේ මේ මට වැඩක් නැහැ. කොයි එකත් එකයි. දෙවියන් වහන්සේ අපිව විනාශ කරලා ඉවරයි. හරිද? අපි යනවා 10 වෙනි පරිච්ඡේදයට. හරි ලස්සන වගන්ති මම මේ ඒකයි මේ මගේ වචන නිසා යෝගේ වචන නිසායි මම මේව තෝරගත්තේ. 10 වන පරිච්ඡේදයේ 8 සහ 9 ඔබේ දෑතින් මට රූපයදී ඔබ මා මැවූසේක. ඒ දෑතින්ම දැන් ඔබ මා නසනසේක්ද. ඔබ මා මැටි අඹන ලෙස සෑදූ බව සිහි කරන්න. දැන් ඔබ මා දූවිල්ලට හරවනසේක්ද. දෙවියන් වහන්සේට කියන මේ ඔයා තමයි මාව ඇඹුවේ. අර කුඹල් කරුවා අඹනවා වගේ මාව ඇඹුවා. හැබැයි වැඩක් නැහැ. දැන් මාව පොලේ ගහලා කුඩු පට්ටම් කරලා දූවිලි කරලා. පේනවද දැන් කොච්චර කලකිරිලාද කියලා දෙවියන් වහන්සේ ගැන. ඔයාලගේ ජීවිතයේ ඒ වගේ දෙවියන් වහන්සේ ගැන කලකිරිච්ච අවස්ථාවන් තියෙනවද? ඔයාලගේ ජීවිතේ වැඩක් නෑ මේ ආගම අදහලා, වැඩක් නෑ මේ ආගමට තවත් යොමු වෙලා කියලා හිතෙන අවස්ථාවන් තියෙනවද? බලන්න. ඇති ඕන තරම්. එහෙම තියෙනවා නම් ඒ කියන්නේ ඔයා ධර්මයක් අදහලා තියෙනවා. තියෙනවද? මත් කියන්නේ තේරෙනවද? ඔයාට කවදා හරි ජීවිතේ හැగిලා තියෙනවා නම් දෙවියන් වහන්සේගෙන් මට දැන් වැඩක් නැහැ. මාව මෙච්චර පීඩාවට ලක් කරලා තියෙනවා. අනේ ඇයි මේ කියලාට හැංගිලව නම් මම කියන්නේ තේරුම් ගන්න. ඒ කියන්නේ දෙවියන් වහන්සේව හරියටම අදහලා තියෙනවා. තේරෙනවද ඒ කියන්නේ මොකද්ද කියලා? දැන් මෙහෙන්නකෝ ඔයා රයිට් ඉක්මනට එන්නකෝ. දැන් ඔයයි මායි හොඳ යාළුවෝ කියමුකෝ. ඔයා මගේ යාළුවෙක් නෙමෙයි. අපි එහෙම හිතමුකෝ. හරිද? ඔයයි මායි හොඳ යාළුවෝ නම් ඔයා තරහ වෙච්ච හැටියෙම මට ඒක දැනවනවද නැද්ද? දැනෙනවා. මමයි ඔයා යාළුවෝ නෙමෙයි නම් ඔයා මාත් එක්ක තරහ වුණත් මට ඒක දැනෙනවද? නෑ. මං කිව්ද තේරුණාද? ඔයා දෙවියන් වහන්සේත් එක්ක ඉන්නවනම් තමයි ඔයාට තේරෙන්නේ අනේ දෙයියෝ මන් දිහා බලන්නේ නෑනේ කියලා සමහර අවස්ථාවන් වල. ඒක හොඳ පොසිටිව් දෙයක්. ඔයා දෙවියන් වහන්සේත් එක්ක නැත්තම් දෙයියෝ හිටියත් එකයි නැතත් එකයි. ලැබුණත් එකයි නැතත් එකයි. ඔයාට දැනෙන්නේ නෑ. හරිද? ඒ නිසා මම මේ පොසිටිව්ලි සුබවාදී ලෙස ඔයාගේ ජීවිතේ කවදා හරි ඇති වෙලා තියෙනවා නම් හැඟීමක් අනේ දෙයියෝ නෑ, අපිට උදව්වක් නෑ, අපිට සහනයක් නැහැ කියලා හැඟීමක් ඇති වෙලා තියෙනවා නම් ඒක පොසිටිව් දෙයක්. ඒක හොඳ මං කියන්නේ ඒක තුළ ඉන්න කියනව නෙමෙයි.
ඒක කියා දෙනවා ඔයා දෙවියන් එක්ක සම්බන්ධයි කියලා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. මම යනවා තව එකම එක තැනකට විතරක් ජෝබ්ගේ මානසිකත්වය පෙන්වන්නට. හරිද? 16 වන පරිච්ඡේදයේ ගමු පුතේ. 16 වන පරිච්ඡේදයේ 11 ඉඳන් 13ට ගමු. හරි ලස්සන වචන ටිකක් කියනවා. මේ සමිදානෝ දුන්සේක සමිදානෝ ගත්සේක කියපු මිනිස්සයා දැන් බලන්න කියනදී දෙවිදුන් මා අභක්තිකයන් අතට පාවා දී ඇත. දුදනන් වෙත මා පළවා හැර ඇත. එතුමානෝ මා මැඩලනතුරු මම යෙහෙන් කල් යැවීමි. එතුමානෝ මගේ බැල්ල අල්ලා ගෙල අල්ලා මම බිමගස්සා සුණු විසුණු කළසේක. එතුමානෝගේ දුනුවායෝ මට මා වට කරගත්ත මා ඉලක්ක කරගත්ත. පේනවද කොච්චර කලකිරිලාද කියලා? තේරෙනවද? අර දෙවියන් වහන්සේත් එක්ක ලං වෙලා හිටිය මිනිස්සයා දෙවියන් වහන්සේ මට දෙවියන් වහන්සේ අපිට සතුට දෙනවා නම් ඇයි අපි දුක බාර ගන්නේ නැත්තේ කියලා අහපු මිනිස්සයා කියනවා මේ මිනිස්සයා මගේ බෙල්ල අල්ලලා බිම ගහලා මාව කුඩු පට්ටම් කරලා කලකිරීම. එයා ඒ තත්ත්වයටපත් උනේ කොහොමද? යහළුවෝ කතා කරපු දී හරහා නේද? බිල්ඩාඩ් ෂෝපර් එලිෆාස්ලා කතා කරපු දේ හරහා. ඒ නිසා මතක තියාගන්න හොඳ යාළුවෝ වගේ ලං වුණාට සමහර වෙලාවට අපේ මනස හිම් පිටින්ම අවුල් කරන යාළුවෝ වෙන්න පුළුවන්. ප්‍රශ්නවලදී ලං වුණාට යාළුවෝ අනේ කියාගෙන කතා කරාට ඔයාගේ මනස හිම් පිටින්ම අවුල් කරන යාළුවෝ වෙන්න පුළුවන්. බොක්ක කඩාල දෙන්නම් කියලා වගේ හිටියට හැබැයි ඔයාව එහෙම් පිටින්ම විනාශ කරන යාළුවෝ වෙන්න පුළුවන්. දෙවියන් කෙරෙහි ඔයා තුළ තියෙන විශ්වාසය සම්පූර්ණයෙන්ම නැති කරලා ඔයාව වෙනත්ම පුද්ගලයෙක් කරන යාළුවෝ ඔයාට ලං වෙන්න පුළුවන්. මේ අපිට කියා දෙන කතන්දරේ එකයි. තේරුණාද? දෙයියෝ එක්ක හිටිය මිනිස්සයා හැම දෙයක්ම දෙවියන්ගෙන් ලැබුවා. දුක දැන සතුට ලැබෙනවා නම් දුකත් අපි දෙවියන්ගෙන් බාර ගන්නවායි කියපු මිනිස්සයා දැන් කියනවා මොකද්ද? මගේ බෙල්ලෙන් අල්ලලා පොළවේ ගහලා කුඩු පට්ටම් කළා මේක. ඒ නිසා ඔබ ආශ්‍රය කරන, කතාබස් කරන, සම්බන්ධකම් තියෙන අයගෙන් ප්‍රඥා සහගතව කතාබස් කරන්න. එයාලා කතා කරන හැම දෙයක්ම හරි නැහැ. හරි වගේ පෙනුනත් හරි නැහැ. නිවැරදි වගේ පෙනුනත් නිවැරදි නැහැ. ඔයාව සමහරලාට ඔයාගේ මනස එහෙම් පිටින් මවුල් කරලා වෙනස් කරලා ඔයාව ඒතෙයිස්ට් කෙනෙක් බවට, අදේවවාදියෙක් බවට, දෙවියන් නොඅදහන තැනැත්තෙක් බවට පත් කරන්න ඉඩ තියෙනවා. අපි දැන් යනවා හරි ලස්සන තැනකට. ඔන්න මෙහෙම වේගෙන යනකොට කලකිරිලා මනසවුල් වෙලා දෙවියන්ට මනිනවා. දැන් ඉතින් දෙවියන් වැඩක් නැහැ කියන තැනට ඔන්නපත් වෙනවා. දැන් කවුද දැන් දිනලා තියන්නේ? ආශ්‍රිතී කවුද? සාතන්. හරි. සාතන් හිතුවේ ඔච්චරයි. සාතන්ට ඕනුනේ අර දෙවියන් කෙරෙහි තියෙන ආදරය සෙනෙහස ජෝබ්ගෙන් නැති කරන්න. ඒක වුණාද නැද්ද? ඒක වෙලා සාතන් දිනලා සාතන් දිනාගෙන එනකොට හරි ලස්සන දෙයක් වෙනවා. 32 වන පරිච්ඡේදය පොඩ්ඩක් පෙරලා ගන්න. හරිද? හරි ලස්සන දෙයක් වෙනවා. මොකද්ද? 32 වන පරිච්ඡේදය. ඔන්න බලන්න මොකද්ද මේ කියලා. හරිද? තමා නිවැරදියයි ජෝබ් සිතූ බැවින්
මේ මිනිස්සු තුන්දෙනා ඔහුට පිළිතුරු දීම නැවැත්වූහ. එවිට රාම්ගේ පෙළපතේ බූසීය බාරකෙල්ගේ පුත් ඒලිහුගේ කෝපාග්නිය ඇවිලුණි. ජෝබ්ට විරුද්ධව ඔහුගේ කෝපාග්නිය ඇවිලී ගියේ ජෝබ් තමා නිවැරදි බවත් දෙවියන් වහන්සේ වැරදි බවත් කියා පෑ බැවිනි. ඔහුගේ මිතුරන් තුන්දෙනාද ජෝබ් කෙරේ වරද තැබූ නමුත් ඔහුට පිළිතුරු දීමට අසමත් වූ බැවින් ඔවුන්ට විරුද්ධවද ඔහුගේ කෝපාග්නිය ඇවිලී ගියේය. ඒලිහු ඔහුගේ මිතුරන්ට වඩා වයසින් බාල වූයෙන් ජෝබ්ට පිළිතුරු දීමට ඉදිරිපත් නොවීය. එහෙත් ඒ තුන්දෙනා පිළිතුරක් නොදෙන බව ඔහු දුටු විට ඔහුගේ කෝපය ඇවිස්සුනේය. මොකද්ද පේන්නේ? අපේ කතන්දරයට අපේ නාට්‍යයට තවත් චරිතයක් ඇතුල් වෙනවනේ. පේනවද? පේනවද? කවුද ඒ චරිතය? ඒලිහු කියමු බලන්න. ඇහෙන්නේ. දැන් බලන්න හොඳට තේරුම් ගන්න. මේ ඒලිහු කියන එක්කෙනා ගැන වෙලාසනින් ජෝබ් පොතේ කොහේ හරි අපිට හම්බ වුණාද? නෑ. ජෝබ් ලෙඩවලා ඉන්නකොට ආපු අයගෙන් එක්කෙනෙක් ඒලිහු කියලා කොහේ හරි ලියවිලා තියෙනවද? නෑ. කතාවට අනුව තුන්දෙනයි ආවේ. කවුද තුන්දෙනා? එලිපස්, බිල්දාද්, ෂෝපර් විතරයි. එකපාරටම මේ නාට්‍යයේ තවත් චරිතයක් එනවා. කවුද? ඒලිහු. කොහෙන්ද ආවේ? කවදද ආවේ? අපි මොකද දන්නේ? දන්නවද? නෑ. එකපාරට 32 වන පරිච්ඡේදයේ ඒලිහු කියන පුද්ගලයෙක් ඇතුල් වෙනවා. ඇයි මේ? මම දකිනවා හරි ලස්සන පණිවිඩයක්. මොකද්ද? දැන් මම කිව්වා මේ වෙනකොට ජෝබ්ගේ වටේ හිටිය යාළුවෝ තින්දෙනා ඔළුව කාලා මනස කාලා දෙවියන් ගැන විශ්වාසය නැති කරලා තියෙන්නේ. ජෝබ්ගේ කලකිරීමක් ඇති කරලා තියෙන්නේ. දෙවියන් වහන්සේට පේනවා ජෝබ් පෙරදීගෙන එන්නේ. ජෝබ් දෙවියන්ගෙන් ඈත් වීගෙන එන්නේ. මොන ක්‍රමයකින්ද මන් දන්නේ. ඒ සියල්ල වෙනස් කරනු සඳහා මෙන්න චරිතයක් බස්සනවා. ඒලිහු කියන චරිතය ඇතුල් වෙනවා. මම දකිනවා ඒ චරිතය ඇතුල් කරන්නේ වෙන කවුරුත් නෙමෙයි, දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ ගොඩක් ආදරෙයි ජෝබ්ට. ඒක අපි දැක්කා. දෙවියන් වහන්සේට පේනවා දැන් පොඩ්ඩ මගේ පුතා වෙනස් වෙගෙන යනවා. පොඩ්ඩ මගේ පුතාගේ මනස අවුල් වෙගෙන යනවා. පොඩ්ඩ මගේ පුතා විනාශ වෙගෙන යනවා. තව දුරටත් බලන් ඉන්න බැරි නිසා ජෝබ්ගේ වටේ හිටිය තුන්දෙනා නම් කිසි යහපතක් කරන්නේ නෑ ජෝබ්ට. ඒ නිසා මේ කතාවේ මෙන්න ඒලිහු කියන චරිතයක් ගේනවා. මොකද මේ ජෝබ් හිටිය තැනින් ඔහුව වෙනස් කරන්නේ අර දෙවියන් කෙරේ තිබිච්ච විශ්වාසය නැති වෙලා යනකොට නැවතත් විශ්වාසය ඇති කරන්නේ වෙන කවුරුත් නෙමෙයි, ඒලිහු කියන චරිතයයි. ඒ නිසා මම හිතනවා මෙතන මේ චරිතය දාන්නේ වෙන කවුරුත් නෙමෙයි, කොහෙන්ද ආවේ කවදද ආවේ කියලා පේන්නේ නැහැ. මේ 32 විතරයි අපි ආව දකින්නේ. මම හිතනවා දෙවියන් වහන්සේ ඒ චරිතය ගෙනල්ලා දානවා. එක දොරක් වැහෙනකොට තව දොරක් දෙවියන් වහන්සේ අරිනවා. මගේ ජීවිතය පුරාවට මං අත්දැකලා තියෙන අත්දැකීම. අපි විනාශ වෙන්න යනකොට, අපිව විනාශ කරන්න කට්ටිය ලං වෙනකොට
උන්වහන්සේ කොහොම හරි විනාශ වෙන්න ඉඩ නොදී මාර්ගයක් හදනවා විනාශ නොවන සඳහා. මම ඊයේ ඔබත් එක්ක මෙනෙහි කිරීමේදී බෙදාගත්තා. සප්‍රසාද වහන්සේ ලබලා ඉවරණයින් පස්සේ හරිද? ජෝබ් 5:18 වෙනි වගන්තිය තුවාල කරන්නේත් එතුමානෝය, තුවාල බඳින්නේත් එතුමානෝය. පිට පිට විපත් පැමිණියත් එතුමානෝ ඔබ ගලවන සේක. පිට පිට විපත් පැමිණියත් ඔබට අනතුරක් නොවනු ඇත. පුතේ, ඔයා දෙවියන් වහන්සේත් එක්ක ජීවිතය ගමන් කරනවා නම් අහගෙන ඉන්නේ. ඔයා ජේසුත් එක්ක ගමන් කරනවා නම් අනිවාර්යෙන්ම ඔයා විනාශ වෙනවයි කියලා උන්වහන්සේ දකිනකොට අනිවාර්යෙන්ම එලෙස නොවනු සඳහා මොනවා හරි මාර්ගයක්, මොනවා හරි කෙනෙක් ඔයාගේ ජීවිතයට ලං කරනවා. බලන්න ජීවිතය දිහා බලලා. ඔයාගේ ජීවිතේ ප්‍රශ්න එනකොට, ඔයා දෙවියන්ව අයින් කරලා දාන්නේ යනකොට මොනවා හරි සිද්ධියක් සිද්ධ වෙලා නැවතත් ඔයාව දෙවියන්ට ලං කර ගන්නවා. වෙලා නැද්ද? ඔයාගේ ජීවිතේ කඳුළු උදා වෙනකොට, ඔදයන් වහන්සේව අයින් කරනකොට මොනවා හරි ක්‍රමයකින් නැවතත් දෙවියන් වහන්සේව ගාවට ඔයාව ගන්නවා. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. එනිසා අපි පොඩ්ඩක් මේ ඒලිහු කතා කරපු වචන කීපයක්, වාක්‍ය කීපයක් බලන්න යනවා. මං කිව්වා මේ වෙනකොට ජෝබ්ගේ මනස අවුල් වෙලා තියෙන්නේ. දෙවියන්ව ප්‍රශ්න කරන තැනට, ප්‍රතික්ෂේප කරන තැනටපත් වෙලා තියෙන්නේ. ඒ නිසා ඒලිහු මොනවද කිව්වේ? ජෝබ් ගාවට ඇවිල්ලා 32 වන පරිච්ඡේදයේ අපි ගන්නවා 12 වෙනි වගන්තිය. ඉස්සෙල්ලාම ඒලිහු කතා කරන්නේ යාළුවන්ට, ඔබ තිදෙනා කී දේට මගේ අවධානය යෙදුවෙමි. එහෙත් ජෝබ්ගේ තර්ක බිඳීමටවත්, ඔහුගේ ප්‍රශ්නවලට උත්තර දීමටවත් සමතෙක් ඔබ අතර නොවීය. අපි ගන්නවා 33 වෙනි පරිච්ඡේදය ගන්න පුතේ. 33 වෙනි පරිච්ඡේදයේ 16 ඉඳන් 19 මේක හරි වැදගත්. මේ වචන හරීම වැදගත්. හරිද? ඉර ගහගත්තත් කමන්නේ. වගේ ජීවිතේ ඔයා අද මේ රාත්‍රියේ අයිති කර ගන්නට ඕන ලස්සන පණිවිඩයක් තියෙනවා. ඒලිහු බලන්න ශක්තිය දෙන හැටි වැටිලා හිටිය ජෝබ්ට මේක ඔයාගේ ජීවිතයට අයිති කර ගන්න. මොකද්ද? දෙවිදානෝ මිනිසුන්ගේ කනට කොඳුරා එතුමන්ගේ තර්ජන වලින් ඔවුන් බිය ගන්වන සේක. එකල මිනිසා ඔහුගේ පාපයෙන් වළක්වන පිණිස, ඔහුගේ උඩඟුකම පහ කරන පිණිස, ඔහුගේ ජීවිතය මිනි වලෙන්ද, ඔහුගේ පණකෙන්ද, කඩුපතින්ද රැක ගන්න පිණිස දෙවිදානෝ එසේ කරන සේක. 19 දෙවිදානෝ මිනිසාට ලෙඩ රෝග එවීමෙන්ද, ඔහුගේ ඇඟපතට වේදනා ඇති කරමින්ද ඔහු හරි මග යවනසේක. ජෝබ්ට කියන ජෝබ් උඹ දුක් වෙන්නට එපා. දෙවියන් වහන්සේ සමහර අවස්ථාවන් වලදී අපේ උඩඟුකම නිසා අපිව වෙනස් කරන්නට, අපේ උඩඟුකම නිසා අපිව කඩන්නට මේ දුක පාවිච්චි කරනවා. දුර්වලකම්, අසනීප රෝග පාවිච්චි කරනවා. ඒ ඔබට ආදරේ නැති නිසා නෙමෙයි, ඒ ඔබව නව තවත් යහපත් කරන්නට. මම කරුණු කීපයක් කියනවා, ඒ මට වෙලා නැති නිසා මේ වාක්‍ය අරගෙන පෙන්වන්නට. ඒලිහු කරපු කාරණා 3ක් කියනවා. 1. ඒලිහු ජෝබ්ගේ යහළුවන්ගේ ක්‍රියාකලාපය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළා. හරිද? ඒලිහු කියන්නේ මේ අනිත් 3 දෙනාට වඩා වයසින් බාල කොල්ලෙක්, තරුණ කොල්ලෙක්.
යහළුවන් කියපු දේවල් ප්‍රතික්ෂේප කළා. 1 2 ඒලිහු ජෝබ්ගේ මනසේ තිබ්බ දෙවියන් වහන්සේ ගැන තිබිච්ච ඒ අඳුරු සිතුවිල්ල ඒක වෙනස් කළා. 3 ජෝබ් හිටිය තැනින් වෙනස් කළා. ඇයි? ජෝබ් හිතාගෙන හිටියේ මගේ කිසි වරදක් නැහැ. මම නිර්දෝෂී පුද්ගලෙක්. ඒ නිසා මට වරදක් වෙන්න බෑ. හැබැයි ඒලිහු කියනවා නෑ, අපි නොදකින වරදක් අපේ ජීවිතවල ඇති, එතනට අපි අවදි විය යුතුයි කියලා. ඒ නිසා මානසිකව ඒ තිබිච්ච තත්වෙන් ඔහුව ගොඩගත්තා. 4 සියල්ලට වඩා දෙවියන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය ඒලිහු ප්‍රකාශ කරලා ජෝබ් නැවතත් ඒ දෙවියන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වයට ලං කරනවා. ප්‍රේමන්ත සහෝදර සහෝදරයනි, අප මේ රාත්‍රියේදී සිතන්නට උන කාරණාව මේකයි. අපි කොයිතරම් දුරට අපේ ජීවිතේ දුර්වලකම තීරුම් අරන් තියනවද? අපි යහපත්, අපි ධර්මිෂ්ඨයි, අපි වැරදි කරන්නේ නැහැ, අපිට වරදින්න බෑ කියලා අපි හිතාගෙන ජීවත් වුණත් අපි නොදැනුවත්ව ජීවිතේ සිද්ධ වෙන යම් දුර්වලකම් නිසා කී දෙනෙක් රිදෙනවා ඇද්ද? කී දෙනෙක් තුවාල වෙනවා ඇද්ද? මගේ උඩඟුකමට දෙවියන් වහන්සේ මාව අවදි කරනවා. මේ රාත්‍රියේදී මා වෙනස් විය යුතු තැනට මාව අවදි කරනවා දෙවියන් වහන්සේ. ආමේන්.